ඔයාලා අදත් එකතු වෙන සර්විස් channel එකත් එක්ක මම අද කතා කරන්නේ කොහොමද Binance එකේ normally tokens ලබා ගන්න කියලා. ඔයාලට තාමත් Binance account එකක් නැත්නම් අනිවාර්යයෙන්ම හදාගන්න. Binance කියන්නේ ඕනෑම කෙනෙක්ට තියෙන්න ඕනි account එකක්. ඒකට හේතුව තමයි අපිට පුළුවන් Binance එකේ normally දෙන task කරලා free tokens ලබා ගන්න. ඔයා මේ normally ලබා ගන්න task වලින් ඔයාට පුළුවන් ඔයාගේ mobile එකට, ඒ කියන්නේ Dialog, Mobitel සහ Hutch කියන මේ ඕනිම network එකකට ඔයාට පුළුවන් රීඩෝට් ලබා ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා normally ලබා ගන්න tokens USDT වලට convert කරලා ඔයාට අවශ්‍ය නම් P2P වලින් ඔයාට පුළුවන් sell කරගන්න. මේ වගේ අපිට පුළුවන් කිසිම investment එකක් කරන්න නැතුව Binance එකේ සල්ලි හොයන්න තව මෙතෙක් තමයි ගොඩක් අය කරනවා Binance එකේ trading. Binance එකේ trading කරන්නත් ඔයාට අනිවාර්යයෙන්ම Binance account එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි Binance එකේ events එනවා. ඔයාට පුළුවන් Binance එකේ events වලට join වෙලා rewards ලබා ගන්න. නමුත් මම අන්ත කතා කරන්නේ කොහොමද Binance එකේ කිසිම investment එකක් කරන්නේ නැතුව normally tokens ලබා ගන්න කියලා. ඔයාට Binance account එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ බලන්න. මම pure පැහැදිලි කරනවා කොහොමද Binance එක හරහා කිසිම investment එකක් කරන්නේ නැතුව normally tokens ලබා ගන්න කියලා. අනිත් වැදගත් කාරණා තමයි ඔයාට තාමත් Binance account එකක් නැත්නම් මට message එකක් දාන්න. මං කියලා දෙන්නම් pure කොහොමද ඔයාගේ Binance account එක හදලා ඔයාගේ account එක verify කරගන්නේ කියලා. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම දිල්ෂාන් හපුවාරච්චි. මගේ YouTube channel එකෙන් මම ඔයාලට දැනුවත් කරන්නේ online වලින් සල්ලි හොයන්න පුළුවන් මෙතන සම්බන්ධව. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මගේ Telegram group එකක් තියෙනවා සහ මගේ Facebook page එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒවත් follow කරලා තියාගන්න. මගේ Facebook page එක හරහා සහ මගේ Telegram group එක හරහා මම ඔයාලව දැනුවත් කරනවා කොහොමද online වලින් සල්ලි හොයන්නේ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ Facebook page එක සහ මගේ Telegram group එකත් follow කරලා තියාගන්න. අපි යමුද වීඩියෝ එකට. මම ඉන්නේ මගේ Binance account එකේ. මම මුලින්ම ක්ලික් කරනවා. ඔයාලට පේනවා මෙතන තියෙනවා වම් අත පැත්තේ ඉඩි කැල් තුනක්. මම ඒක සිලෙක්ට් කරනවා. ඊට පහළට යන්න. පහළට යද්දි මෙතන ඔප්ෂන් එකක් තියෙනවා gift and campaign කියලා. මේක ඉවෙන්ට් එකක් තියෙනවා word of the day කියලා. ඔයා ඒක සිලෙක්ට් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ තියෙනවා word of the day කියලා ටයිටල් එක. මෙතන පල්ලෙහා තියෙනවා හරහට කොටු 8ක් තියෙනවා, පහට කොටු 6ක් තියෙනවා. ඉතින් අදහස් කරන්නේ හරහට කොටු 8ක් තියෙනවා නම් ඔයා අකුරු 8ක වචනයක් තමයි ටයිප් කරන්න ඕනේ. හරහට කොටු 6ක් තියෙන එකෙන් අදහස් කරන්නේ ඔයාට අවස්ථා 6ක් තියෙනවා. ඒ අවස්ථා 6 තුළ ඔයා හරි වචනේ ටයිප් කරන්න ඕනේ. පල්ලෙහා තියෙනවා කීබෝඩ් එකක්. ඒ කීබෝඩ් එක භාවිත කරලා තමයි ඔයා වචනේ ටයිප් කරන්න ඕනේ. Binance එකේ word of the day event එක අදාළ වචන ටික මම ලබා දෙනවා මගේ WhatsApp group එකේ සහ Telegram group එකේ. අනිවාර්යයෙන්ම මගේ Telegram group එකට හෝ එහෙම නැත්නම් මගේ WhatsApp group එකට join වෙලා ඉන්න. අපි බලමු අද දවසේ හරි වචනේ මොකක්ද කියලා. මම මුලින්ම යනවා මගේ Telegram group එකට. ඕගන්න පේනවා මේ තියෙන මගේ Telegram group එක. මම ලබා දෙනවා මේ සතියේ අදාළ වචන මොනවද කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් වචනයක් සිලෙක්ට් කරලා Binance එකේ word of the day event එකට අදාළ වචනේ type කරන්න විතරයි. අපි බලමු අද වචනේ මොකක්ද කියලා. මෙතන තියෙනවා 8 letter word කියලා. ඒකේ මම වචන 4ක් ලබා දීලා තිනවා. එතකොට මේ වචන 4න් එකක් තමයි අනිවාර්යයෙන්ම අද දවස තුල හරි word එක වෙන්නේ. මම මුලින්ම type කරනවා security කියන එක. ඔයාලා type කරද්දි මේ keypad එක තමයි use කරන්න ඕනේ. ඊට මෙතන තියෙනවා enter කියලා බටන් එකක්. ඔයා ඒක touch කරන්න. right. එතකොට ඔයාලා පේනවා security නෙමෙයි අද දවසේ correct word එක එන්නේ. හැබැයි ඔයාලා පේනව නේද දෙවෙනි අකුර කොළ පාට වෙලා තියෙනවා, පළවෙනි අකුර අලු පාට වෙලා තියෙනවා. ඒ වගේම තමයි පස්වෙනි අකුර කහ පාට වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අද දවසේ වචනේ දෙවෙනි අකුර අනිවාර්යයෙන්ම E වෙන්නේ. ඒ වගේම තමයි හතරවෙනි අකුරත් අනිවාර්යයෙන්ම U වෙන්නේ. හැබැයි පස්වෙනි අකුර R නෙමෙයි. හැබැයි අද දවසේ දාලා වචනේ R අකුර අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා තමයි ඒක කහ පාටින් පෙන්වන්නේ. ඒ වගේම තමයි හත්වෙනි අකුරත් අනිවාර්යයෙන්ම T තමයි. මෙතනින් අලු පාට වෙලා තියෙන අකුරු තමයි S1, C1, I1 සහ Y අකුර. එතකොට අද දවසේ අදාළ වචනේ තුල මේ අකුරු හතර නැහැ. ඒ කියන්නේ S අකුර, C අකුර, I අකුර සහ Y අකුර අද දවසේ word of the day event එකට අදාළ correct word එකේ මේ අකුරු හතර නැහැ. ඒ නිසා ඒවා අලු පාටින් පෙන්වන්නේ. කොළ පාටින් පෙන්වන්නේ අනිවාර්යයෙන්ම ඒ අකුර තියෙනවා. එතනම තමයි තියෙන්නේ. කහ පාටින් පෙන්වන්නේ ඒ අකුර තියෙනවා. හැබැයි එතන නෙමෙයි තියෙන්නේ. දෙවෙනි අකුර අනිවාර්යයෙන්ම E වෙන්න ඕනේ. right. මම type කරනවා regulate කියන වචනේ.
ඔයාලා දැක්ක නේද correct word එක කියන්නේ regulate. මේ වගේ වාට කරන්න තියෙන්නේ දවස් ගානේ log වෙලා word of the day event එක කරන්න. එයාලා mention කරලා තිනවා සතියක් පාසා අපිට home tokens ලබා දෙනවා කියලා. මේ සතියේ reward pool එක එනවා ලක්ෂ 4ක home tokens. යාගෙන තමයි මේ වෙද්දි මේ ටාස්ක් එක කරලා තිනවා 1,9540 දෙනෙක්. ඒ වගේම තමයි අනිත් වැදගත් කරුණ තමයි වා සතියේ දවස් 3යි කරන්න ඕනේ word of the day event එකේ reward එකක් ලබා ගන්න. ඒ නිසා මිස් නොකර කරන්න. මේ වගේ events වලින් ඔයාලට පුළුවන් normally tokens අරන් ඒවා USDT වලට convert කරලා Binance එක හරහා reward එකක් ලබා ගන්න. ඔයාලට කිසිම අදහසක් නැත්නම් කොහොමද Binance එකේ reward එකක් ලබා ගන්න කියලා මම මේ කලින් වීඩියෝ එකක් කළා. pure කොහොමද Binance එක log වෙලා ඔයාගා තියෙන tokens වලින් කොහොමද ඔයාගේ mobile එකට reward එකක් ලබා ගන්න කියලා. මේ වීඩියෝ එක බලද්දී ඔයාලා අදහසක් ගන්න පුළුවන්. ඔයාගේ mobile එකට කොහොමද reward ලබා ගන්න කියලා Binance එක හරහා. මේක තමයි පළවෙනි ටාස්ක් එක. ඔයාලා Binance එකෙන් normally tokens ලබා ගන්න පුළුවන්. අනිත් ටාස්ක් එක තමයි Binance එකේ එන learn and earn කියන්නේ. ඔයා ඒක select කරන්න. select කරලා පස්සේ පහට scroll කරන්න. පහට යද්දී ඔයාලට පේනව නේද home token එක, epic token එක, bitcoin basics, pyth එක, kernel එක, nia, hft, gun මේ වගේ tokens අපිට ලබා ගන්න පුළුවන් learn and earn කියන option එක හරහා. මේකෙදි වෙන්නේ එයාලා අලුතෙන් coin එකක් introduce කරාට පස්සේ learn and earn කියන option එකේ එයාලා task එකක් ලබා දෙනවා. එයාලා ප්‍රශ්න 10ක් නැත්නම් ප්‍රශ්න 11ක් වගේ ලබා දෙනවා. මේ ප්‍රශ්න ටික හරියට answers ටික ලබා දෙන්න ඕනේ. ලබා දුන්නාට පස්සේ එයාලා ඒ coin එකට අදාළව අපිට reward එකක් ලබා දෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මට ලැබුණු rewards. මෙතන option එකක් තියෙනවා reward history කියලා. මම ඒක select කරන්න. ඔයාලට පේනවා මට home tokens, epic tokens, pyth, kernel, nia මේ වගේ මට coins විශාල වශයෙන් ලැබිලා තිනවා. මේ learn and earn කියන option එක හරහා home tokens 52ක්, epic tokens 0.41ක්, pyth tokens 5.2ක්, kernel tokens 5.2ක්, nia tokens 0.31ක් මේ වගේ මට coins විශාල වශයෙන් ලැබිලා තිනවා. learn and earn කියන option එක හරහා මගේ YouTube channel එකේ සහ මගේ Telegram group එකේ මම update කරනවා. මගේ event එකක් ආවොත් ඔයාලා කරන්න තියෙන්නේ ඒ task එක complete කරන්න විතරයි. complete කරාට පස්සේ ඔයාලට මේ වගේ reward එකක් ලබා ගන්න පුළුවන්. ඒ reward එක වගේ sport එක ලබා ගන්න පුළුවන් දවස් 150ක් ගියාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මට දැන් මේ අවස්ථාවේ ලැබලා තියෙන tokens learn and earn කියන option එක හරහා. මම click කරනවා asset කියන option එක. ඊපස්සේ මෙතන තියෙන earn කියන එක. මේ earn කියන option එකේ මේ ආපු coins ඔක්කොමට ආවේ Binance එකේ learn and earn කියන event එක හරහා. home tokens, nia, gun, banana S31, kernel, pyth, epic, ace, sol, hft, bmt, lister මේ වගේ coins විශාල වශයෙන් මට ලැබුණා. මම ගොඩක් coins වලින් මම reload ගත්තා මගේ phone එකේ. ඒ වගේම තමයි සමහර coins මම P2P හරහා sell කළා. දැන් example එකක් විදිහට ගත්තොත් මෙතන තියෙන home tokens. මට home tokens 50ක් තියෙනවා. ඒක log කරලා තියෙන්නේ මම කලින් සඳහන් කළා වගේ අපිට Binance එකේ learn and earn එකේ ලැබෙන tokens දවස් 150 log වෙනවා. දවස් 150 complete වුණාට පස්සේ තමයි මේ tokens වාට USDT විදිහට convert කරලා වාට අවශ්‍ය නම් P2P හරහා sell කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ home tokens එකේ වටිනාකම USD 1.22ක්. તો nia එක ගත්තොත් 0.51ක්, gun කියන token එක ගත්තොත් 0.41ක්, banana S31 ගත්තොත් 0.4ක්. ගොඩක් tokens down වෙලා තියෙන්නේ. මේ tokens සියල්ලම මේ විදි වටිනාකම USD 4.69ක්. මේ වගේ ඔයාලට කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැතුව ඔයාලට පුළුවන් Binance එකේ සල්ලි හොයන්න. ඔයාලට අවශ්‍ය වෙන්නේ දැනුම පමණයි. මේ සම්බන්ධ දැනුම මම ලබා දෙනවා සර්වියගේ කියන YouTube channel එකේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම විශ්ිත වීඩියෝ සම්පූර්ණයෙන් බලවට ඔයාලට මොන ප්‍රශ්නක් තිබ්බොත් මේ වීඩියෝ එක එහෙම නැත්නම් ගන්නකොත් වීඩියෝ සම්බන්ධ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කමෙන්ට් කළොත් මම අනිවාර්යයෙන්ම reply කරනවා. ඒ වගේම තමයි මගේ Telegram group එක follow කරලා තියාගන්න. මගේ Facebook page එක follow කරලා තියාගන්න. ඊහරත් මම ඔයාලා දැනුවත් කරනවා කොහොමද Binance එකෙන් invest කරන්න නැතුව සල්ලි හොයන්න නිසා Binance එකේ ඉන්න අලුත් event සම්බන්ධව මම ඔයාලා දැනුවත් කරනවා. මගේ Facebook page එක සහ මගේ Telegram group එක හරහා. ඔයාලට තාමත් Binance account එකක් නැත්නම් අනිවාර්යයෙන්ම හදාගන්න. ඔයාලට කිසිම idea එකක් නැත්නම් මම කලින් සඳහන් කළා වගේ මට message එකක් දාන්න Telegram හරහා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාගේ account එක හදලා ඔයාගේ account එක verify කරලා normally Binance හරහා tokens ලබා ගන්න කියලා. ඔයාලා තාම මගේ channel එක subscribe කරපුනේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට ඔයාලා දැනුවත් කරනවා normally සල්ලි හොයන්න පුළුවන් මෙතන සම්බන්ධව. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙ දැසක හමු වෙමු.